හායි හැමෝටම වෙසක් පෝයට පන්සල් යන්න තමයි මේ හදන්නේ. මේ වෙසක් එකටත් වෙසක් සමරන්න තොරන් බලන්න බැරිව ගියාට අපිට එදා පන්සල් නම් යන්න පුළුවන් වුණා. අපි කියපු පන්සල තමයි ඉබරකි ප්‍රාන්තයේ පිහිටි උෂිකු දයිබුත්සු කියලා කියන්නේ. ලොව විශාලතම බුදු පිළිම වලින් එකක් තමයි මේ උෂිකු දයිබුත්සු කියලා කියන්නේ. 1993 තමයි මේ පන්සල ඉදි කරලා තියෙන්නේ. ඉතින් දැන් අපි පන්සලට ළඟයි. මේ පාරේ යනකොට මේ හරියදී වගේ බුදුරජාණන් වහන්සේගේ පිළිරුව අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ආගමික වටිනාකමක් විතරක් නෙමෙයි. ජපානයේ සංස්කෘතිය, කලාත්මක නිර්මාණ සහ වටේට ලස්සන මල් වතු සත්ව උද්‍යානක් තියෙනවා. එහෙනම් අපිත් එක්ක යමුකෝ දැන්. දැන් අපි යමු පන්සල ඇතුළට. ඇතුල් වෙන්න කලින් මෙතනින් අත් දෙක පිරිසිදු කරගෙන තමයි අපි ඇතුල් වුනේ. හඳුන්කూరు තියලා තියෙන නිසා අපිට සල්ලි දාලා හඳුන්කూరు අරගෙන මෙතනට පූජා කරන්න පුළුවන්. බුදු පිළිමේ ඇතුළට යන්නත් පුළුවන් විදියට තමයි මේක හදලා තියෙන්නේ. බුදු පිළිමේ ඇතුළට ගියාම විවිධ ප්‍රදර්ශන, බෞද්ධ ඉතිහාසයට අදාළ තොරතුරු, ඒ වගේම තමයි උඩටම නැගලා වටේ තියෙන view එක බලන්න පුළුවන් තැනුත් තියෙනවා. මේ හේතු නිසා සංචාරකයන් විතරක් නෙමෙයි, ජපන් ජාතිකයනුත් එනවා. ඉතින් බලන්නකෝ මේ පොකුණේ මාළුන්ට කෑම දාන්නත් පුළුවන්. පොකුණ ඉස්සරහා පොඩි බොක්ස් එකක් තියෙනවා. ඒකට යෙන්සියක් දාලා අපිට කෑම් පැකට් එකක් අරගෙන දාන්න පුළුවන්. මාළුන්ට කෑම දාලා ඉවර වුණාට පස්සේ අපි දෙන්න ආවා මෙතනට පොඩ්ඩක් නිදාසේ ඉඳගෙන ඉන්න කියලා. එතන ටික වෙලාවක් කාලය ගත කරලා අපි දෙන්න ආයෙත් පන්සල ඇතුලේ ඇවිදින්න පටන් ගත්තා. බලන්නකෝ ඉතින් මේ කොතනටද ආවේ කියලා. පන්සල ඇතුලේම තියෙන සත්ව උද්‍යානයකට. මෙතන එක එක ජාතියේ සත්තු ඉන්නවා. මෙයාලට දෙන කෑම අපිට මෙතන වැඩ කරන අයගෙන් සල්ලි වලට අරගෙන මෙයාලට කන්න දෙන්න පුළුවන්. ගිය අවුරුද්දේ මේ පන්සලට එනකොට නම් මෙච්චර සත්තු හිටියේ නැහැ. උෂිකු දයිබුත්සු කියන්නේ ලොකු බුදු පිළිමයක් බලලා යන තැනක් විතරක් නෙවෙයි. බැටළුවෝ, එළුවෝ, හාවෝ, ඉබ්බෝ වගේ විවිධාකාරයේ සත්තු සීමිත ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ඒ නිසා පවුලේ හැමෝම එක්ක විනෝද වෙන්න පුළුවන් තවත් ස්ථානයක් තමයි මෙතන. සංසුන් පරිසරයක මේ වගේ චූටි අලුත් යාළුවොත් එක්ක දවස බෙදා ගන්න පුළුවන් හින්දා මේ උෂිකු දයිබුත්සු සංචාරය තවත් විශේෂ අත්දැකීමක් වෙනවා.
නම් කුඩු කරලා තිබුණේ නැහැ. මේ ඉප්පා ඉන්න තැනට ඇතුල් වෙන කලින් ගහලා තිබ්බ බෝඩ් එකක් මෙයා නිදහසේ ඇවිදිනවා කියලා. ඉතින් එයාට කරදරයක් නොවෙන්න තමයි අපි මෙයාවත් බලලා එතනින් එන්න ඕනි. දැන් වෙලාව හරි අපිට ගෙදර යන්න. ඉතින් දැන් අපි හදන්නේ අපි අද එකතු කරගත්ත ආදරණීය ලස්සන මතකයන් එක්ක ගෙදර යන්න. ජපානයේ ඉන්න කෙනෙක් හරි එන්න ඉන්න කෙනෙක් හරි වරක් හෝ නැරඹිය යුතු මේ ස්ථානයක් තමයි යුෂිකෝ දයිබුත්සු කියලා මම නම් හිතන්නේ. පන්සල ඇතුලේ සහ එළියේ තියෙනවා කෑම කඩ. ඉතින් අපිට ඕනේ කෑම අරගෙන යකිත් අරගන්න පුළුවන්. ඉතින් මෙතනින් තමයි අපි එළියට ආවේ. දැන් ඉතින් අපි පන්සලෙන් එළියට ආවා. දැන් අපිට බඩගිනි හන්දා අපි පොඩ්ඩක් කෑම කඩයක් හොයලා ලංකාවේ කෑම කඩයකට යන ගමන් තමයි මේ කෑම කන්න. जैसी खुशबू आई रातों में रंगत छाई පන්සල නම් හරිම ලස්සනයි. හරිම නිස්කලංක පරිසරයක් තමයි තියෙන්නේ. ඉතින් මේ පරිසරයට ආවහම සංසුන් කරගන්නත් පුළුවන්. වගේම තමයි අපිට විවිධාකාර අත්දැකීම් ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් අපේ වෙසක් දවස මේ විදිහට තමයි ගත වුනේ. ඔයාලත් අපේ වෙසක් දවසට එකතු වුණාට හැමෝටම ස්තුතියි. ආයෙමත් මේ වගේ වීඩියෝ එකක් අරන් එනකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි. බයි බයි.